සුබ දවසක් යාළුවනේ. අද අලුත් දවසක්. අද ඉරිදා. මේ මම දවසක් දා මට මතකයි මම පන්සලේදී කිව්වා පන්සලේ වීඩියෝ එකක් කරලා රත්ගම ඉතිහාසය ගැන මේ රත්ගම ඉතිහාසයයි අපේ පන්සලේ ඉතිහාසයයි ගැන මම ඔයාලට මේ වීඩියෝ එකක් අරන් එනවා කියලා. දැන් මාසෙකට වැඩි මම එහෙම ගියාලා මට ඒක කරන්න බැරි වුණා. මේ මම කරුණු කාරණා ඒ රත්ගම ඉතිහාසයයි පන්සල ඉතිහාසය ගැන මම මේ දන්න කරුණු කාරණා ටික ගැන මම ඕක දේවල් මේ මං ඉස්කෝලේ උසස් පෙළට ඉස්සර තියෙනවනේ ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක්. අපේ පන්සලේ ඉතිහාසය තමයි මගේ මාතෘකාව වුණේ ප්‍රොජෙක්ට් එකේ ව්‍යාපෘතිය. ඒ කියන්නේ උසස් පෙළ කරන කාලේ. මේ එතකොට මම ගොඩක් තොරතුරු හෙව්වා අපේ පන්සල ගැන මේ රත්ගම ඉතිහාසය ගැන. මේ එතකොට හොයන් යනකොට මං හොයාගෙනම තොරතුරු එක එක මූලාශ්‍ර වලින් ගණපුවා ඔයාලට කියන්න. මේ මං කියන නිසාම ඔයාලා පිළිගන්න එපා. ඔයාලත් හොයලා බලන්න. මේ මං කියන ගොඩක් කාරණා 99%ක්ම සත්‍ය තොරතුරු. මේ ඒකට හේතුව මේ මං ගොඩක් ඒ දේවල් හොයන්න පංගුවක් කියන්නේ පැරණ වැඩිහිටියෝ ගාවට දැන් එයා ජීවිතුන් අතරත් නැහැ. මං කියන්නේ මේ සිද්ධිය 2008 විතර වෙච්ච සිද්ධියක්. මේ ඒ වගේම පංගුව පෞරාණික පන්සල් වලට පරණ පොතපත ඒ වගේ උත්තරතුරු හොයාගෙන තමයි මම මේ සිද්ධි මේ කියන්නේ. ඔයාලා දන්නවද මේ දැන් අපේ ඉතිහාසය හැමෝම දන්න සිද්ධියන්නේ අපි ඉතිහාසය ඉගෙන ගන්න. අපේ රටේ ඉතිහාසය එනවා කාලෙන් කාලෙට එක එක යුගවලට අනුරාධපුරයෙන් පොළොන්නරුවට පොළොන්නරුවෙන් දඹුල්ලට ආපහුවට කුරුණෑගලට උදිර කෝට්ටෙට ඔය එනවනේ. උඩ රටටත් ආවා කියන උඩ රට රාජධානියක් විදියට පංගුවලාට පිළිගන්නෙත් නෑ කියනවා. මේ ඔය විදියට රාජධානි එනවනේ එකින් එකට. ඒ එනකොට මේ අපේ රත්ගම ඉතිහාසයේ දඹදෙණි රාජධානිය තමයි වැදගත්ම රාජධානිය දඹදෙණිය. ওই දඹදෙණි රාජධානියේ මේ අපේ රට පාලනය කරන්න සුවිශේෂී රජ කෙනෙක්. ඒ කියන්නේ අපේ රටේ ඉතිහාසයට ගොඩක්ම වැදගත් රජ කෙනෙක් තමයි දඹදෙණිය පාලනය කරපු දෙවන පරාක්‍රම බාහු රජතුමා. දෙවන පරාක්‍රම බාහු රජතුමා කාලේ තමයි සාහිත්‍ය කෘති ගොඩක් රචනා වුණේ. මේ උදාහරණයක් විදියට දැන් මට මතක දේවල් මම කියන්නම්. ඔය කවිසිළුමිණ, සිද්ධාර්ථ සංගරාව, මේ තූපවංශේ ඔය විදියට මේ 550 ජාතක පොතත් ආසන්නෙම වගේ ගොඩක් ඉතිහාසයේ කියන්නේ ඔය පස්සේ ඔයගොල්ලෝ සමා වෙන මහා වංශේ ඔය ගොඩාක් කෘති වලට මේ ඒ කාලේ යුගයේ බලපෑවා. මොකද ඒ රජතුමාගේ නමක් ලේසින් නමක් නෙවෙයි. අර තිබ්බ නම තියෙන්නේ සිංහල සාහිත්‍ය සර්වඥ කාලීන පඬිත දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ නමේ ආරම්භය. මේ එතකොට ඔය දඹදෙණි යුගයේ පාලනය කරන කාලේ මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා අපේ රජ පෙළපතක් නෙන්නේ. ඒ කියන්නේ තාත්තගෙන් පුතාට සහෝදරයාටම පරම්පරාවක් ඥානමය ක්‍රමවේදයකටනේ ආවේ මේක. පස්සේ ඔය සෝලිය ආක්‍රමණත් එක්ක අපේ රටේ රජවරු ඉන්දියාවේ බිසෝවරු අරන් ඇවිල්ලා ඊට පස්සේනේ අපේ පස්සේ කාලේ මේ ඒ බිසෝවරුන්ට වන්දනාමාන කරන්න පන්සල ගාම කෝවිල හදා දීලා ඒ වෙන ආගම්නේ වෙන ජාතින්නේ ඒ විදියට ආපු ක්‍රමවේදයක් නේ. මොකද ඉන්දියාවක ලොකු සම්බන්ධය අපේ තියෙනවනේ. පස්සේ කාලේ රජපතිපතේ පොඩි වෙනස්කම් වුණා. ඒකනේ ඔය ආක්‍රමණ කරන්න උනේ රජුට විරුද්ධව කැරලි ගහන්නේ සිද්ධිත් උනේ. දැන් ඒක නෙමෙයි මේ දැන් දඹදෙණි යුගයේදී මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා පාලනය කරන කාලේ මේ දක්ෂිණ ලංකාව පාලනය කරේ දේවපති රාජ කියන යාගේ ඇමති. ඒ දේවපති රාජ ඇමතිගේ මාලිගාව තිබුණේ මේ දේවපති රාජ ඇමති දක්ෂිණ ලංකාව පාලනය කරේ මාලිගාව තිබුණේ රත්ගම. මේක අතීතයේ රාජග්‍රාමය. ඒ රාජග්‍රාමය කියන වචනය පස්සේ කාලේ ටික මේ ඇවිල්ලා මේ විවාහාරේ ඇවිල්ලා රාජග්‍රාමය රත්ගම වර්තමාන රත්ගම විදියටනේ භාවිතයේ තියෙන්නේ. මේ ඒ විදිහට තමයි මේකේ නම වෙනස් වුනේ. නමුත් මේ දේවපති රාජ ඇමති පාලනය කරන කාලේ මේ මහා වංශයේ සඳහන් වෙන එක තැනක එක සිද්ධියක්.
මේ ගන්දෙල් වනයක් මුල්ලු පුටා දමා විහාරස්ථානයක් ඉදිකොට වේදේහ අනෝමදර්ශ කියන හාමුදුරුවන්ට පූජා කරා කියලා. වේදේහ අනෝමදර්ශ කියන්නේ ඉතිහාසඥයෝ අතරත් පොදි උතන ගැටලුවක් තියෙනවා. ඔයාලා දන්නවද සිදත් සංග්‍රාව කියන්නේ? සිදත් සංග්‍රාව කියන්නේ යාළුවනේ මේ දැන් මම කතා කරන සිංහල වචන මේවා අක්ෂර විදියට නිර්මාණය කරලා තියෙන අය නුයි හැම අකුරක්ම නිර්මාණය වෙන්නේ සිදත් සංග්‍රාවේ. සිදත් සංග්‍රාව තමයි අනික හොඳටම තියාගන්න අපි මේ කතා කරන වචන සිංහල වල නිර්මාණය සිදත් සංග්‍රාව. මේ අක්ෂර හැම එකක්ම නිර්මාණය වෙන්නේ සිදත් සංග්‍රාව. ඔය සිදත් සංග්‍රාව ලිව්වා කියන්නේ වේදේහ අනුමදර්ශ කියන හාමුදුරුවෝ. හරිද? මේ පන්සල පූජා කරා කියන්නේ තෝ වේදේහ අනුමදර්ශ කියන හාමුදුරුවන්ට. හරි ගන්දෙල් වනය මුලිනු පුටා දමා විහාරස්ථානයක් ඉදිකොට වේදේහ අනුමදර්ශ කියන හාමුදුරුවන්ට පූජා කරා කියලා තමයි කියන්නේ. නමුත් ඔය දැන් පුරාවිද්‍යාඥයෝ ඉතිහාසඥයෝ අතර ගැටලුවක් තියෙනවා. වේදේහ කියන්නේ එක්කෙනෙක් අනුමදස්ස කියන්නේ තව එක්කෙනෙක්. එහෙම ගැටලුවක් තියෙනවා. තව පිරිසක් කියනවා වේදේහ අනුමදස්ස කියන්නේ එක්කෙනෙක් කියනවා. ඔය සිදත් සංග්‍රහයේ නිර්මාතෘ මේ අපේ සිංහල අක්ෂර මාලාවේ ලියපු රචකයා අපේ හාමුදුරුවෝ. දැන් ඉන්නවනේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ වගේ එක එක කියන පස්සේ කාලේ සංදේශ කාව්‍යලු තොටගම් රාහුල හාමුදුරුවෝ කෝට්ටේ යුගයට එනකොට ඒ කියන්නේ අපේ ඉතිහාසය තුල භික්ෂුන් වහන්සේ කියන්නේ අංක 1. ඒකේ තර්කයක් නැහැ. මේ ඊට පස්සේ දැන් ආයේ අත්තනගලු පුරාණ රජමහා කියලා අත්තනගලු රජමහා විහාරය කියලා විහාරස්ථානයක් තියෙනවා. ඔය පුරාවිද්‍යාඥයෝ කියනවා වේදේහ අනුමදර්ශ හාමුදුරුවෝ අත්තනගලු රජමහා විහාරස්ථානේ හිටියා කියලා කියනවා. නමුත් ඉතිහාසය තුළ යම් ප්‍රශ්නකාරී ගැටලුකාරී තැන් තියෙනවා. මොකද 100%ක්ම හැමදේම එක හා සමාන නැහැ. මේ ඊට පස්සේ කාලේ මේ දැන් අර කොහොම වුණත් මේ විහාරස්ථානේ තියෙන්නේ අතීතේ ලොකු අතීතයක් තියෙන විහාරස්ථානයක් තමයි අපේ පන්සල. මොකද දඹදිව යුගයට ආයේ පන්සලක් මේක අතීතේ පිරිවෙනක් විදියට තියෙනවා. මේ අපේ පන්සල සීදේවපුත්‍රයන් පුරාණ රජමහා විහාරය කිව්වට පැරන්නෝ මේකට කිව්වේ ඉත්තගුලේ පන්සල කියලා. ඉත්තගුලේ පන්සල කියලා. දැන් ඔයාලා පේනවද දන්නේ නැහැ මම මෙහෙම උඩින් ඇල්ලුවාට පස්සේ මේ වටේටම පේන්නේ මුහුද. දැන් මේ වටේටම පේන්නේ මුහුද. මාර ලස්සන පරිසරයක තියෙන්නේ. මේ ඊට පස්සේ ආයේ මේ දැන් මේ දැන් අපේ තියෙනවනේ දැන් ඉතිහාසය ගැන දැන් කිස්තු වර්ෂ කිස්තු පූර්ව බුද්ධ වර්ෂ ඔය විදිහට තියෙනවනේ. කිස්තු පූර්ව කියන්නේ කිස්තු ස්වාංශයට පෙර, කිස්තු වර්ෂ කියන්නේ ඊට පස්සේ, බුද්ධ වර්ෂ කියන්නේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ. ඒ විදිහට එනවනේ කාල නිර්ණයක්. දැන් මේ අපි ජීවත් වෙන්නේ 2026. හරිද? දැන් මේ විදිහට අපේ පන්සල පිළිබඳ ඉතිහාසය ගැන හොයලා බලද්දි සෙනරත් පරණවිතාර මහත්තයා එනවා 1940 ගණන් වල අපේ පන්සලට. එතකොට පන්සලට එනකොට සාමාන්‍ය පන්සලක තියෙන පුරා විද්‍යාත්මක තැන් අධ්‍යයනය කරලා ඒ වගේ නිවැරදි දත්ත නැති වුණාම බලනවානේ පෞරාණික වෘක්ෂ බලද්දී අපේ පන්සලේ තියෙන වසර 900කට වඩා පරණ අරලිය ගහක්. අරලිය ගහක් තියෙන වසර 900කට වඩා පරණ. දැන් ඒ අරලිය ගහ දිරලා ඕකේ ආව ලස්සන අපි පොඩි කාලේ ලස්සන මලක් ආවා. රතු පාට පොඩි මලක් රෝස පාටට හුරු. හරි මේකේ විශේෂම දේ තමයි මේ ඊට පස්සේ තව බෝධින් වහන්සේ නමක් තිබ්බා. මහා විශාල පෞරාණික බෝධින් වහන්සේ නමක්. පස්සේ කාලේ බෝධින් වහන්සේ යම් එක මේ හේතුන් මත කියන්නේ බෝධින් වහන්සේ මෙතන සංග්‍රහවාසයක් තිබුණා පෞරාණික. ඒ සංග්‍රහවාස කොට නැගිල්ල මේ සංග්‍රහවාස කොට නැගිල්ල කියන්නේ දිරලා තිබුණේ. ඒක බේර ගන්න ඕන කියලා බෝධින් වහන්සේ කපලා ඉවත් කරා. බෝධින් වහන්සේ පස්සේ කාලේ කපලා ඉවත් කරා. මෙතනින් හටගත් අංකුරෙන් තමයි මේ වර්තමානයේ තියෙන මේ බෝධින් වහන්සේ මේ දැන් තියෙන්නේ. මේ ඊට පස්සේ දැන් සෙනරත් පරණවිතාර මහත්තයා අපේ පන්සලට ඇවිල්ලා එයා තමයි ඔය මේ අරලියා ගහ පිළිබඳව ඔය නිර්ණායක ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ 1940 ගණන් වල මේ ඊට පස්සේ ආයේ කාලයත් එක්ක මේ දැන් මේක පිරිවෙනක් විදියට තියෙනකොට මේ කපමුල්ලේ ගණේ පන්සල මේ හා සමාන ඉතිහාසයක් තියෙන අනිත් පන්සල කපමුල්ලේ පන්සල අපේ කපමුල්ලේ පන්සල මේ විහාරස්ථානයේ විදියට තියෙනවා. මේක පිරිවෙනක් විදියට තියෙනවා. අද ඉරිදා දහම් පාසල් දවසේ මේ මම උදේ පාන්දර ආයේ වැලට යන කලින් මේ මට මේ සිද්ධිය මතක් වුණා. මේ මම දැක්ක ළඟදී මේ අර දැන් AI වලින් දෙන තොරතුරු ChatGPT Gemini app එක භාවිතා කරලා දෙන තොරතුරුවත් 100%ක් ඒ වගේ තොරතුරු සත්‍ය නිවැරදි තොරතුරු බලාපොරොත්තු වෙන්න එපා.
මේ මේ ඊට පස්සේ කාලේ මේ දැන් දැන් සෙනරත් පානවිතාර මහත්තයා ඇවිල්ලා මේකේ ඉතිහාස තොරතුරු ගැන කියනවනේ. මේ දැන් මේ වර්තමාන කියන්නේ 1800 1900 කාලය තුල ඔයාලා දන්නා ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ දොඩන්දුවේ ශෛලබිම්බාරාමේ තමයි මහාන වෙන්නේ. දැන් මේ පන්සලේ අනිත් විහාරස්ථානය දොඩන්දුවේ ශෛලබිම්බාරාමේ තමයි මහාන වෙන්නේ. ඊට පස්සේ දොඩන්දුවේ ශෛලබිම්බාරාමේ ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ මහාන වෙලා අපේ පන්සලේ ඉන්නවා චූලසුමන කියලා හාමුදුරුව කෙනෙක්. ඒ කියන්නේ ඒ කාලේ චූලසුමන හාමුදුරුවන්ගෙන් සිංහලයි පාලි ඉගෙන ගන්න එන්නේ අපේ පන්සල ඉස්සරව කිරිමැටි තමයි නාගහතොර කියන්නේ. කියන්නේ දොරන්දුවේ ශෛලබිම්බාරාමේ ඉඳලා උන්වහන්සේ භාවනා යෝගී කටයුතු සඳහා යන පොල්ගස්තු ආරණ්‍ය සේනාසනෙට. එතන ඉඳන් තමයි මේ නාගහතොර කියන මේකෙන් ඉන්න මේ පැත්තෙන් අතීතේ මේ පැත්තේ තිබිලා තියෙනවා ගමන් මාර්ගයේ කාලේ. මෙතනට එන්නේ ඔය ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ දොඩන්දුවේ මුහුදායින තිබිච්ච පොල් කොටන් ගහපු වට්ටාලයක ඉඳන් තමයි අර නිදහස් දාන කවි පන්තිය ලියලා තියෙන. අර මොකද උල්ලු ගෙඩි වලට හෙන්න ගහලාද සිහලුන්නේ කියලා තියෙන ලස්සන කවි පන්තියක්. හරි. මේ ඒ කවි පන්තිය ලියලා තියෙන්නේ මෙහෙ ඉඳලා. මොකද මේ ඊට පස්සේ ආයේ ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ කාලේ දැන් මම කියවනේ චූලසුමන හාමුදුරුවෝ අපේ පන්සල ඔයාලා දන්නවා මෙතනින් එහා පැත්තේ තියෙනවා ධර්මාධාර විද්‍යාලය. ධර්මාධාර කියන හනපනදින ඉස්කෝලේ. ඔය ධර්මාධාර විද්‍යාලය නිර්මාණය කරන්නේ අපේ පන්සලේ හිටපු මේ නායක හාමුදුරුවෝ. ඒ කියන්නේ ධම්මාධාර හාමුදුරුවෝ. උන්වහන්සේගේ සම්පූර්ණම මේ මම සම්පූර්ණ නම ඔයාලට පෙන්වන්න. මේකේ තියෙනවා පෞරාණික මල්ලාසනයක්. මල්ලාසනේ ගහන මේ මල්ලාසනේ ගහලා තියෙන ලස්සන පරිසරයක්. අද දහම් පාසල් මේ මල්ලාසනේ ගහලා තියෙනවා යාළුවෝ. මෙන්න මේ මං කිව්ව අරලිය ගහ. දැන් ඒක දිරලා මේක ලොකු අපරාධයක් කරගත්තේ මේ පස්සේ කාලේ හිටපු යම් අයගේ තීන්දුව తీරන හින්දා දෙයක වටිනාකමක් ගන්න නැතිකම තමයි මේ හේතුව. මේ ගොඩනැගිල්ල වහලා ගහන්න මේ ගහේ අතු ගැපුවා. වර්තමානයේ ඉන්න හාමුදුරුවෝ නෙමෙයි අතීතේ හිටපු අය. වර්තමාන හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානයේ මේ තත්තර ගොඩනගා ගන්න මේක ගොඩනගා ගත්තේ. උන්වහන්සේ 2008 අපි විහාරස්ථානයට ආවේ. උන්වහන්සේ ආපු දවසේ තමයි පන්සල මේ තත්ත්වයෙන් හොඳ තැනක තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා අපේ කලුන්දෑය ගැන ජිනාලංකාර හාමුදුරුවෝ. මෙන්න වර්තමානයේ මේ අරලිය ගහේ දැන් ස්වභාවය. පෞරාණික වෘක්ෂයක් රැක ගන්න තිබිච්ච වටින දෙයක්. දැන් මෙන්න වර්තමාන තත්ත්වය. මිනිසුන්ට අපේ ඉතිහාසය පිළිබඳව පෞරාණික දේවල් පිළිබඳව කිසිම වටිනාකමක් නැහැ. ඒ කියන්නේ ඇත්තම තියෙන්නේ අර ඒ පිළිබඳ දැනුමක් නැහැ, වටිනාකමක් දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මං කිව්වනේ හාමුදුරුවන්ගේ නම මේ තියෙන්නේ. මේ මල්ලාසනේ ගහලා තියෙනවා. උන්වහන්සේ සම්පූර්ණ නම. මේක තනිකම කළු ගලේ ශෛලමය විදියට නිර්මාණය කරපු මල්ලාසනයක්. මේක පෙන්නන්න මම මේ කියවලම පෙන්නන්න. මේක තියෙනවා. මේකේ ආරම්භය මේ තියෙන්නේ බුද්ධ වර්ෂ 2467 රාජග්‍රාම රජගම දේවපති රාජ පරිවෙනාධිපති පංගුව වචන පේන්නේ මේ ශ්‍රී ධම්මා මැකිලා තියෙන්නේ මේකේ තියෙන්නේ යාළුවනේ මම මේක මීට කලින් කියවලා තියෙන ඕන තරම්. මේකේ ගහලා තියෙන්නේ මේ ධම්මාදාර හාමුදුරුවන්ගේ සම්පූර්ණ නම. මේකේ උන්වහන්සේගේ තනතුර එක තියෙනවා අධිකරණ සංඝනායක ධම්මාදාර ස්ත්‍රෝන් වහන්සේ කියලා තමයි මේකේ ගහලා තියෙන්නේ ලොකු මේක එක. ඒ වගේම මේ තියෙන ගණ්ඨාර කුරුණ. මේ වගේ ගණ්ඨාර කුරුණක් කිසිම තැනක මම දැකලා නැහැ. ඔයාලා දැකලා තියෙනවා නම් මම දැනුවත් කරන්න. මම මේ කියන කතාව වලට ඔයාලා යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් පළ කරන්න පුළුවන්. මේක මේ ටෝන් එකක් බර ගණ්ඨාරයක්. මේක සුවිශේෂී ගණ්ඨාර කුරුණක්. ඒ වගේම මේ තව තියෙනවා ශෛලමය ගල් පිළිමයක්. මේ තමන් කතාව පටන් ගත්තේ මේ ධම්මාදාර හාමුදුරුවෝ ගැනනේ. ධම්මාදාර හාමුදුරුවෝ කියන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම් අතර අතිදක්ෂ
හාමුදුරු නමක්. ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර විතරක් නෙවෙයි ශාස්ත්‍රය පිළිබඳ වෛද්‍ය විද්‍යාව ඒ දේවලුත් එක්කම උන්වහන්සේ සුවිශේෂ චරිතයක්. මේ තියෙන්නේ වර්තමානයේ අර කපලා ඉවත් කරපු විශාල බෝධින් වහන්සේගෙන් හටගත්ත අංකුරෙන් කෝපිත වර්තමාන බෝධින් වහන්සේ. ඊට පස්සේ ධර්මාධාර විද්‍යාලය නිර්මාණය කරනවා ධම්මාධාර හාමුදුරුවෝ. ඊට පස්සේ කාලයත් එක්ක අර්නස්ට් සිල්ලා අපේ දේවපති රාජ ඉස්කෝලේ ආධිකත්‍යතුමා අර්නස්ට් සිල්ලා උපදෙස් ගන්න, ඒ කියන්නේ අනුශාසනා ගත්තා කියලා කියවෙන්නේ ධම්මාධාර හාමුදුරුවන්ගෙන්. උන්වහන්සේ තමයි නමක් වශයෙන් යෝජනා කරා කියන්නේ දේවපති රාජ ඇමති සිහි වෙන්න. මොකද රත්ගම නිර්මාණයේ දේවපති රාජ ඇමතිනේ. දේවපති රාජ ඇමතිගේ නම සිහි වෙන්න දේවපති රාජ විද්‍යාලය විදියට අර්නස්ට් සිල්ලාට නම් තැබුවා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. දේවපති රාජයට නම ආපු විදිය. දැන් ඔය දේවපති රාජ කියන කෑල්ල අදට මේ ගම්බිම් වල පති රාජ කියන කෑල්ල තියෙනවනේ. යම් පරම්පරා අතර පති රාජ කෑල්ල අදටත් මේ රත්ගම තියෙනවා. ඒක මේ අද ඊයව ගන්නේ ඔය දේවපති රාජ ඇමතිගෙන්ම අතීතේ ඉඳලම එන සිද්ධියක්. මේ ඊට පස්සේ ඒක දැන් ඊට පස්සේ ආයේ වර්තමාන කාලේ දැන් පිරිවෙනක් වශයෙන් මේක තිබුණා. ඊට පස්සේ ආයේ මේ දැන් අපේ රට ආක්‍රමණය කරනවනේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. මුලින්ම පෘතුගීසි යනවා 1500 ගණන් වල. ඊට පස්සේ ලන්දේසි එනවා, එපාර ඉංග්‍රීසි යනවා. ඔහොම එනකොට වෙරළ බඩ කලාපේ තියෙන විහෙර විහාරස්ථාන විනාශ වෙනවා. මේ වගේ තිබිච්ච පෞරාණික දේවල් ගොඩක් දේවල් විනාශ වෙනවා. මේක තිබිලා තියෙනවා ඉස්සර සෛලමය වශයෙන් හදපු ගලින්ම නිර්මාණය කරපු දේවල් ගොඩක් තිබිලා තියෙනවා. මේ තියෙන්නේ දැන් මේ දේවල් නැහැ. මේ පස්සේ කාලේ ඉඳලක් තියෙනවා තන තුහම. ඊට පස්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔය තුන්ගොල්ල ආවට පස්සේ වෙරළ බඩ කලාපේ සියලු විහෙර විහාරස්ථාන විනාශ වෙනවා. සාමාන්‍ය මේක තිබිච්ච ඉතිහාසගත පංගුවක් ගන්න. මේ තියෙන්නේ මේ ගලින් නිර්මාණය කරපු ලද මේ ගල් පඩිපෙළ. අනික දැන් මම මේ පෙන්නන මේ ලිඳේ තියෙනවා සුවිශේෂී ක්‍රමයක්. මේ වගේ ලිඳක්. කියන්නේ පොළොව යටට යන්න තියෙන්නේ මේ ලිඳේ පඩි බැහැලා. ඒ කියන්නේ මේ දැන් මේවා මේ ජරා වාස වෙලා තියෙන්නේ ගොඩක්ම. මේක මේ කවදාවත් හිතෙන්නේ නැති ලිඳක් මේක. ගලින් ගොඩක් භික්ෂුන් වහන්සේලා ප්‍රයෝජනෙ සඳහා ගත්ත ලිඳක්. මේක ප්‍රතිසංස්කරණය කරලා නැවත පාවිච්චි කරනවා නම් ගොඩක් වටිනවා. මේ ලිඳ විතරක් නෙවෙයි අපේ ගමේ තියෙන මේ විදිහට පොදු ලිඳුත් තියෙනවා. මේ ගොඩක් මේ වැහිගෙන නැත්නම් භාවිතේ නැති. නමුත් පැය 24ම වතුර සප්පයි එකක් නැති එකේ ඔය ලිම්පෙදි සංස්කරණය කරලා හුරු දෙයක් කරගන්න පුළුවන් ඉතින් මේ බලන්න මෙන්න මේ වගේ ලිඳක් දැකලා තියෙනවා කොහේ හරි පොළොව යටට ගිහිල්ලා එහෙම පඩිපෙල් බහගෙන ගිහිල්ලා එහෙම වතුර ගන්න තියෙන මේ ලිඳ නිතරම පොඩි ගානේ මේක නිතරම උතුරන ලිඳක් මාර ලස්සනයි නිල් පාටයි. ඒක වෙන ගොඩක් සංඝයා වහන්සේලාගේ ස්ථාන අවශ්‍යතාවය ඉටු කරේ මේකෙන්. මෙතන තිබ්බා කොන්ක්‍රීට් ලෑල්ලක්. මෙතන අඳුම් මාරු කරගන්නද ඒ ඕනම අවස්ථාවකට මෙතන තියෙන දැන් ඒවා දිරාවලා අපරාධ ලොකු දේවල් මේවා මෙහෙම විනාශ වෙලා ආපු දේවල් නෙවෙයි. මේ ඊට පස්සේ දැන් මම මේ පාර මොකද මම ආයෙ තව කරුණු කීපයක් කියන්න හිතන් හිටියා. පන්සලේ තව පල්ලෙහා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේකේ තියෙනවා මේ ගලින් නිර්මාණය කරන ලද ගල් ඔරුවක්. ඒක අතීතයේ බෙහෙත් ඔරුවක් විදියට පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා දන්නා සිවුරු පණු පොවන්නත් මේ ගල් ඔරුව පාවිච්චි කරලා තියෙනවා. සිවුරු පණු පොවන්න. මම පෙන්නන්නම් ඒක. මේ විහාරස්ථානය මේ අකර 13ක පිහිටි මහා විශාල විහාරස්ථාන මේ ඉඩමක්. මේක අපේ විහාරස්ථානයට ඇති කුඹුරු පවා තියෙනවා. අපි පොඩි කාලේ අපිට මතකයි අඳේට දීලා කුඹුරු වල අස්වැන්න පන්සලට ගේනවා. පස්සේ කාලේ සංඝයා වහන්සේලා හිටියේ නෑ විහාරස්ථාන ස්ථාවරත්වයක් තිබුණේ නෑ. පන්සල පිරිහිලා ගියා. පන්සලේ වටින දේවල් නැති වුණා.
මේ පන්සලේ තියෙන පොල්ගස් 900ක් තිබිච්ච පන්සලක් මේක මේ විහාරස්ථානය. පෞරාණික දේවල් ගොඩක් තිබුණේ තියෙනවා. මේ දහම් පාසල් වෙනවා ළමයි. මේ මෙතන ඇතුලේ තමයි ඒ ගල්ඔරුව තියෙන්නේ. මම පෙන්නන්නම් දැන් වෙන කාලයකට පස්සේ ආවේ. ඒ කියන්නේ සිවුරු පඳු පොවන්නත් බෙහෙත් ඔරුවක් වශයෙන් තමයි අතීතේ ගල්ඔරුව පාවිච්චි කරේ. මේ තියෙන්නේ සුපිරිනේ. ලස්සන මලකුත් පිපිලා තියෙනවා. මේ දහම් පාසල් යනවා. අද දහම් පාසල් දවසේ. මේ ඕවා තමයි යාළුවනේ තොරතුරු. තව තියෙනවා ඉතින් මේ කියන්න ගොඩක් දේවල්. මේ මං කියන නිසා පිළිගන්නත් එපා. ඔයාලත් මේවා හොයලා බලන්න. ඉතිහාසය වෙන සුන්දරයි. මේ අතීතේ මහා විශාල පිරිසක් නිර්මාණය කරපු ලොකු දෙයක් කරපු විහාරස්ථානයක් තමයි කන්දගොඩ සීදේපති රාජා පුරාණ රාජමහා විහාරස්ථානයක් මේක. රජ කෙනෙක් විසින් නිර්මාණය කර විහාරස්ථානයක්. නමුත් මේක පුරාණ විහාරස්ථානයක් විදිහට තමයි වර්තමානයේ භාවිතා වෙන්නේ. ඒ කියන්නේ ඉතිහාසයේ ගොඩක් දැන් අපහැදිලි දැන් තියෙනවා. මේ එන යාළුවනේ ඔක්කොටම බුදු සරණයි. මේ බොහොම ස්තුතියි. මේ ආයෙ දවසක හම්බ වෙමු. මගේ මේ FB page එක follow කරන්න. මේ ළඟදිම YouTube එකටත් මම වීඩියෝ මේ දානවා. මේ එහෙනම් ඔක්කොටම බොහොම ස්තුතියි. මේ ඔයාලගේ අදහස් මේකේ යට කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. හොඳේ හරි සංවාදයට විවෘතයි. හරි බුදු සරණයි ඔක්කොටම බොහොම ස්තුතියි.